කොහොමද? සතුටින් ඉන්නවා නේද? ඉතින් ඔන්න මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 2ක ස්ටුඩන්ට් ලයිෆ් එක ඉවර වුණාට පස්සේ මොනවාද ආපු ප්‍රශ්න, මොනවාද ආපු වෙනස්කම් කියලා අපේ ජීවිතේ. ඉතින් මම කලිනුත් ගොඩක් වීඩියෝස් වල කතා කරලා තියෙනවා ස්ටුඩන්ට් වීසා වලින් ස්වීඩන් වලට එහෙම නැත්නම් යුරෝපේ ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ නැති රටකට එනකොට ඒක අනිත් රටවල් වලට වඩා සාපේක්ෂව ලොකු චැලෙන්ජ් එකක් වෙනවා. ඉතින් අන්නේ චැලෙන්ජ් එකට අපිට මුහුණ දෙන්න වෙනවා අපේ ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවර වුණාට පස්සේ. ඉතින් ස්ටුඩන්ට් වීසා වලින් මෙහි ආවේ කොහොමද? ඒ වගේම ස්ටුඩන්ට් පීරියඩ් එක ගත වුණේ කොහොමද කියලා වීඩියෝස් ගොඩාක් කරපු නිසා ඒ වගේම ලොකුම ප්‍රශ්නයක් නේ මොකක්ද වෙන්නේ ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවර වුණාට පස්සේ කියලා. මොකද මේක අපිටත් තිබ්බ ලොකුම ප්‍රශ්නයක්. ඉතින් අපි මෙහි ආපු කාලේ ඉඳන් ඉගෙන ගන්න කාලේ ඉඳන්ම හෙව්වා මොකක්ද මේ ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවර වුණාට පස්සේ අපි මෙහි ඉන්නව නම් ඉන්නවනම් කොහොමද ඉන්නේ මේ වගේ දේවල් අපි ගොඩක් හෙව්වා. ඒ හොයාගෙන විස්තර තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ වගේ එකක් අපිටත් වැඩ කරා. අවසානයේදී ඉතින් මේක ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවර වෙනකල්ම ඒ වෙනුවෙන් හිටියොත් ඒක අමාරුයි. ඒ නිසා හොයලා තියාගන්න. ඒ වගේම සමහර වෙලාවල් වලට මේක හැමෝටම මේ කියන ඔපචුනිටිස් වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපිටත් එහෙම වැඩ කරයිද නැද්ද කියන තැන්වල අපිත් හිටියයි. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික නිසා ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවර වෙනකොට අපිට ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඉතින් අප දෙන්නටත් ඒ විදිහටම තිබුණා. හැබැයි ඉතින් ජීවිතේ කියන්නේ ස්ට්‍රෙස් ගොඩාක් අරගෙන කන්ට්‍රෝල් කර තියාගන්න ඕන දෙයක් නෙමෙයි කියලා අපි දෙන්නම හිතන නිසා අපි මේ දේවල් දිහා හරිම පොසිටිව් විදියට බලන ගමන් ඕන දෙයකට රෙඩි මයින්ඩ් එකක තමයි හිටියේ. ඉතින් හොඳම දේවල් හොඳම වෙලාවට සිද්ධ වෙනවා කියන දේ අපි දෙන්න හැමදාම විශ්වාස කරනවා. ඉතින් මේ විදියට දැන් ෂේප් එකේ ලයිෆ් එක යනවා. ඉතින් අපි දෙන්න මේ ස්වීඩන් ගමන පටන් ගත්තම ටීම් වර්ක් එකක් විදියට අපි ඇප්ලයි කරේ හැමදේම කරගත්තේ තනියම අපි දෙන්න. ඉතින් මම ස්ටුඩන්ට් විදියට ස්ටඩීස් කම්ප්ලීට් කරන්නත් එයා ජොබ් මයින්ඩ් එකෙන් ජොබ් එකක් හොයාගන්නත් කියලා හිතලා තමයි අපි දෙන්න මෙහෙට ආවේ. හැබැයි ඉතින් මම ඉගෙන ගන්න අතරතුර ජොබ් කරා. ඒ වගේම එයා ජොබ් කරන අතරතුර මගේ ස්ටඩීස් වලට ගොඩාක් හෙල්ප් කරා. ඉතින් ඒක මම කියන්නේ ටීම් වර්ක් එකක් කියලා. ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවර වුණාට පස්සේ අපිට ස්ටුඩන්ට්ස් ඇපාර්ට්මන්ට් වල ඉන්න බෑ. අපි වෙන ඇපාර්ට්මන්ට් එකකට යන්න ඕනේ. ඉතින් ඇපාර්ට්මන්ට් හොයන එක ස්වීඩන් වල විශේෂයෙන්ම ස්ටොක්හෝම් වල ටිකක් චැලෙන්ජ් එකක්. ඉතින් ස්ටුඩන්ට්ස්ලට ඇපාර්ට්මන්ට් හොයාගන්න කෙච්චරම අමාරු නැහැ. නමුත් ස්ටුඩන්ට් පීරියඩ් එක ඉවර වෙලා නෝමල් ඇපාර්ට්මන්ට් එකක් හොයාගනිද්දී ඒක ටිකක් අමාරු වුණා ස්ටොක්හෝම් වල විශේෂයෙන්ම. මම හිතන්නේ ඔයාලා ගොඩක් දන්නවා ස්වීඩන් වල ඇපාර්ට්මන්ට්ස් වර්ග දෙකක් තියෙනවා. ෆස්ට් හෑන්ඩ් ඇන්ඩ් සෙකන්ඩ් හෑන්ඩ් කියලා. ෆස්ට් හෑන්ඩ් කියලා කියන්නේ ඒක අපේම ගයක්. ඒ කියන්නේ අපේ නමට තමයි ගෙදර තියෙන්නේ. ඉතින් ස්ටුඩන්ට් පීරියඩ් එක කාලේ නම් ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ඉන්නකම් තියෙනවා. හැබැයි නෝමල් ඇපාර්ට්මන්ට් එකක් නම් අපිට ෆස්ට් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එකකදී අවුරුදු 5ක් අපි කැමති නම් ඉන්න පුළුවන්. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එකක් කියලා කියන්නේ මෙන්න මේ විදියට ගත්ත ෆස්ට් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එකක් ආයෙ සෙල් කරනවා වෙනත් කෙනෙක්ට. එතකොට අපි ඒ වගේ එකක් ගත්තොත් ඒ වගේව ගන්න ලේසි. ඒව ගන්න අමාරු නැහැ. හැබැයි ඒ වගේ එකක් ගත්තහම අපිට එයා කියන දවසකට යන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ යා පොරොන්දු වුණත් මෙච්චර කාලයක් කියලා සමහර වෙලාවට එයාගේ පෞද්ගලික ප්‍රශ්න නිසා අපිට ඒ ගෙදරින් යන්න සිද්ධ වෙන්න පුළුවන් කිව්වොත්. ඉතින් අන්න ඒක සහ අපිට ඒ ගෙදර අයිතිය නැහැ. ඉතින් ඒ නිසා තමයි ගොඩක් අය ෆස්ට් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එකකට යන්න කැමති සහ ඒකට කම්පිටිෂන් එකක් වැඩිපුර තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි නෝමල් ඇපාර්ට්මන්ට් එකක් හොයද්දී අපි පාවිච්චි කරේ බොස්ටඩ් කියන වෙබ්සයිට් එක. ඒකේ අපි රෙජිස්ටර් වෙලා තිබ්බේ 2023 දී. මෙහෙට ස්ටුඩන්ට් කෙනෙක් විදියට අපි ඇප්ලයි කරෙත් බොස්ටඩ් කියන කම්පැනි වෙබ්සයිට් එකේ තිබුණ ස්ටුඩන්ට් ඇපාර්ට්මන්ට් එකකට. ඉතින් ඒ නිසා අපිට ඒකේ කියු ටයිම් එකක් තිබ්බා අවුරුදු 2 මාස 4ක. ඒක තිබුණේ මගේ නමට. හැබැයි මේ පාර අපි ඇපාර්ට්මන්ට් ඇප්ලයි කරද්දී ආව ප්‍රශ්නයක් තමයි ඒකේ තියෙනවා ඇනුවල් ඉන්කම් එකක්. ඇනුවල් ඉන්කම් එකක් පෙන්වන්න තියෙනවා එක එක ඇපාර්ට්මන්ට්ස් වලට අදාළව. ඉතින් මට මගේ ජොබ් එකට ඇනුවල් ඉන්කම් එකක් එන්නේ නැහැ. මොකද මම අවලි බේසිස් තමයි වතාම වැඩ කරන්නේ. ඉතින් මෙතෙන්දී මට කියු ටයිම් එක තිබ්බට මට ඇනුවල් ඉන්කම් එක පෙන්න ගන්න ප්‍රූෆ් එකක් තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නේ නිසා අපි දෙන්න කරේ හස්බන්ඩ් account එකක් තිබුණේ නැහැ මේ housing website එකකවත්. අපි බොස්ටඩ් එකෙත් එයාට account එකක් හැදුවා. ඒ වගේම අනිත් අලුතෙන් අපි register වුණ websites වලත් එයාගේ නමට තමයි account එක හැදුවේ.
ඉතින් ඊට පස්සේ අර ඇනුවල් ඉන්කම් කියන එක ඔන්න ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි ඊළඟට ආව ප්‍රශ්නේ තමයි හස්බන්ඩ්ගේ account එක අලුත් නිසා එයාට ඒ අපි හොයන ගෙවල් වලට අදාළ queue time එක මදි. ඒ කියන්නේ අපි queue එකට අලුතෙන් රෙජිස්ටර් වුණේ. ඉතින් එතකොට අපිට තියෙන queue points මදි. ඒ නිසා ඒ ගෙවල් අපිට ලැබුණෙත් නැහැ. ඉතින් අවසාන ඔප්ෂන් එක උනේ සෙකන්ඩ් හෑන්ඩ් කොන්ට්‍රැක්ට් එකකට යනවද කියලා. හැබැයි අප දෙන්නම ඒකට කැමති උනේ නැහැ. මොකද අපිට ඕන වුණා අපේ නමට අපිට කියලා ගෙයක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ අපි කරේ අපි ඔය විස්තර හොයාගෙන යද්දී අපි දැක්කා මේ පොස්ටර් එකේ තියෙන ඔප්ෂන් එකක් අපිට පුළුවන් රූම්මේට් කෙනෙක්ව එකතු කරන්න, ඇඩ් කරගන්න අපේ account එකට. ඉතින් අපි මෙතෙන්දි කරේ මගේ රූම්මේට් විදියට හස්බන්ඩ්වත් හස්බන්ඩ්ගේ account එකේ රූම්මේට් විදියට මාවත් ඇඩ් කරගත්තා. ඉතින් මෙහෙම ඇප්ලයි කරාම මගේ queue time එකට හස්බන්ඩ්ගේ ඉන්කම් එක රූම්මේට්ගේ ඉන්කම් එක කන්සිඩර් කරාට හස්බන්ඩ්ගේ account එකේ එයාගේ ඉන්කම් එක තිබ්බට මගේ queue time එකේ අල කන්සිඩර් කරන්නේ නැහැ. ඉතින් මෙතනදී අපි මගේ account එකෙන් ගෙවල් ඇප්ලයි කරන්න පටන් ගත්තා දිගටම වැඩිපුරම. මොකද මට තමයි අපි දෙන්නකින් වැඩිම queue time එක තිබුණේ. ඉතින් ඒ නිසා එයාලා ගෙවල් දෙද්දී queue time එක තමයි පළවෙනියටම කන්සිඩර් කරන්නේ. ඊළඟට තමයි එයාලා ඉන්කම් එකට යන්නේ. ඇනුවල් ඉන්කම් එක බලන්නේ. ඉතින් ඒ නිසා එතනින් පස්සේ ඔන්න අපිට ගෙවල් හොයන්න අපිට අපි එලිජිබල් වුණා ගෙවල් කිහිපයකටම. ඉතින් එතනින් අපි කැමති ගෙයක් අපි තෝරගත්තා. ඊට පස්සේ අපිට ඒක ගන්න පුළුවන් උනේ ඔන්න ওই විදිහට ඇප්ලයි කරාට පස්සේ තමයි. ඉතින් ඔන්න අන්තිමේදී අපි ගෙයක් හොයාගත්තා. ඉතින් සමහර දේවල් අපි දන්නේ නැති නිසා තමයි ඇත්තටම අපිට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියලා අපි දෙන්න තේරුම් ගත්තා. මොකද අපි දැනගෙන හිටියේ නෑ එහෙම ඔප්ෂන් එකක් තියෙනවා කියලා. නමුත් ඒ වෙබ්සයිට් එක හොඳට කියෙව්වට පස්සේ අපිට තේරුණා මේ වගේ ඔප්ෂන්ස් තුත් තියෙනවා හරිම ලේසියට අපිට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඊළඟට එන දරුණුම ප්‍රශ්න තමයි ඉතින් ඉගෙනගෙන ඉවර වුණාට පස්සෙත් හොඳ ජොබ් එකක් ගන්න බැරිද? ඉතින් ওই ප්‍රශ්නේ මටත් තියෙනවා. මොකද මගේ ෆීල්ඩ් එක මාකටිං. ඉතින් මම ඇප්ලයි කරන හැම එකටම ලැන්ග්වේජ් එක ඕනේ. ඉතින් මම ආව දවස් වලින් තමයි ඩිග්‍රී එකයි ජොබ් පස්සේ දුවපු නිසා මම ලැන්ග්වේජ් එක හරියට කරේ නැහැ. ඉතින් ඒක මගේ වැරද්දක්. මොකද මෙහි ලැන්ග්වේජ් එක උගන්වලා ජොබ් වලට දාන ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් ඒක මම ගිහිල්ලත් මම ආයේ ඒක ෆලෝ කරේ නැහැ. මොකද ඔය එන ප්‍රශ්න එක මෙහි ඉන්නවද ලැන්ග්වේජ් එක ඉගෙනගෙන වැඩක් තියෙනවද? ඔයගේ එක ප්‍රශ්න එනවා ඔළුවට. ඒවත් එක මම ඒක නතර කරා. ඉතින් මට තේරෙන්නේ ඒක අපිට ජොබ් නැහැ කියන්නේ ඉගෙනගෙනත් ජොබ් එක තාම ලැබුණ නැහැ. හොඳ ජොබ් එකක් ලැබුණ නැහැ කියන්නේ ඒක රටේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගේ ප්‍රශ්නයක්. මොකද මම මගේ දුර්වලතාවය අඳුරගෙන ඒකට හරි පිළියම කරනකල් මට ඒ සඳහා හොඳ ජොබ් එකක් ලැබෙන්න කල් යනවා. ඒක මම තේරුම් ගන්න ඕන දෙයක්. ඉතින් ඔන්න ඔය ටික තමයි අලුත්ම විස්තර ටික මට ෂෙයා කරගන්න තිබුණේ. ඉතින් ආයෙත් දවසක එන්නම්. නැතකන් සතුටින් ඉන්න.